ඔන්න අද අපි ඉන්නේ හස්බන්ඩ්ලාගේ ගෙදර. ඉතින් මෙහෙත් එළවලු පළතුරු වගා කරනවා. ඉතින් මේ දේවල් දකිනකොට මට හිතුණා මේ දේවල් ඕගොල්ලන්ටත් පෙන්නන්න. ඉතින් අද වීඩියෝ එකේ තියෙන්නේ එහෙ මොනවද හදලා තියෙන්නේ කියන එක. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න කියලා ආරාධනා කරනවා. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මේ තමයි වත්තට යන පාර. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති පැත්තකින් පොඩි ඇලක් යනවා. ඊට එහා පැත්තේ ලොකු ඇලක් යනවා. ඉතින් ඒකෙන් තමයි මේ පොඩි ඇලට වතුර එන්නේ. ඉතින් මේ පොඩි ඇල මේ වගාව දිගටම තියෙනවා. ඉතින් ඒකෙන් තමයි මේ වගාවලට වතුර ගන්න. මේ යන පාර දෙපැත්තෙම එක අය එක දේවල් වගා කරලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති කෙසෙල් තියෙනවා, මඤ්ඤොක්කා, ඒ වගේම බඩේනිකුත් ගොඩාක් තියෙනවා මේ හරියේ. ඉතින් මෙයාත් අපේ පස්සෙන්ම ඉතින් දුවගෙන එනවා. අපි එයාවත් එක්කරගෙන ආවා මේ පාරත්. මේ තියෙන්නේ අර කලින් පෙන්නපු පොඩි ඇලම තමයි. ඉතින් මේක මේ විදිහට පහළට යනකම්ම තියෙනවා. හැමදාම වතුර එන්නේ නැහැ. වතුර එන දවස්වලට මේකෙන් තමයි වගාවලට වතුර දෙන්නේ. මෙතනින් දකුණු පැත්තට ගියාම තමයි හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි කරන වගාව තියෙන්නේ. ඉතින් පටන් ගන්නකොටම කහ පඳුරු කීපයක් තියෙනවා. එතකොට බඩිරඟු තියෙනවා. ඊළඟට කෙසෙල් තියෙනවා. ඊට පස්සේ ඔයාලට මේ පේන්නේ මෙතන තියෙන කැකිරි වගාව. ඒක වටේට මෑකරල් තමයි හිටවලා තියෙන්නේ. ඊළඟට මෙතනට පේන්නේ කුඹුර. ඉතින් මෙතන විතරක් නෙවෙයි තව ඉස්සරහට වෙන්න තව ගොඩක් තියෙනවා. ඊළඟට මෙතන තියෙන ලොකු උක් පඳුරක්. ඉතින් මම හිතාගෙන ඉන්නවා ගෙදර රයි යන වගේම අදත් ජූස් එකක් හදන්න උක් වලින්. ඉතින් මම කලින් බීලා නැහැ. ඒක නිසා try කරන්න හිතුවා. ඊළඟට මේ වැල් වලින් වැහිලා තියෙන ලොකු ගහක්. ඒක හුළඟට පෙරළුණා. ඊට පස්සේ ඒකයට පැලක් තිබුණා. ඒකත් කැඩිලා ගියා. මේ දැන් මෙතන බංකුවක් හදලා තියෙනවා. ඉතින් මෙතන ෂෝක් හුළඟක් යනවා. නිදහසේ ඉන්න කියාපු තැනක්. අපිත් සෑහෙන වෙලා හිටියා. කොච්චර හිටියත් එපා වෙන්නේ මේ හුළඟත් එක්ක මේ අවුව සැරත් එක්ක. මෙතන මාර සනීපයි. මේ තියෙන්නේ මෙහෙ වගාලින්ද. ඔයාලට මතක ඇති මම ආච්චිලගේ ගෙදර වීඩියෝ එකේ පෙන්නුවා එහෙ වගාලින්ද. මෙහෙත් එකක් තියෙනවා. ඉතින් ඇලේ වතුර එන්නේ නැති කාලෙට මේ වගාලින්දෙන් තමයි මේ වගාවලට වතුර දාන්නේ. ඉතින් අපි තව චුට්ටක් ඉස්සරහට යන් තව මොනවද මෙහි හදලා තියෙන්නේ කියලා බලන්න. එතනින් පොඩ්ඩක් ඉස්සරහට ගියාම ලොකු තිබඩු ගහක් තියෙනවා. ඒත් එක්කම ඔයාලට පේනවා ඇති මේ දැල් වලින් වැට කරලා තියෙනවා. එතන වර්ග කීපයක්ම හදලා තමයි තියෙන්නේ. පළවෙනි පාත්තියේ ඔයාලට පේන අසමොදගම් කොළ තමයි ඒකේ තියෙන්නේ. මම හරියම ආස කෑමක්. ඊළඟට අබ පාත්තියක් තියෙනවා. කහ පාට මල් පෙපිලා තියෙන්නේ. ඔයාලට මතක ඇති මම ආච්චිලගේ ගෙදර වීඩියෝ එකෙත් පෙන්නුවා. එහෙත් අබ හදලා තිබුණා. ඊට පස්සේ ඊට එහා පැත්තෙන් තව ಜಾති දෙක තුනක්ම තිබ්බා. මට දැන් මතක නැහැ මොනවද තිබ්බේ කියලා. ඊට පස්සේ ඒකට පොඩ්ඩක් මෙහෙන් මෙතන තියෙනවා වැටකොළු පාත්තියක්. වැටකොළු වැල් කීපයක්ම තිබුණා. ඉතින් අපි ගෙදර එනකොට අපිටත් අරන් එන්න හම්බ වුණා වැටකොළු කරල් කීපයක්ම. ඊළඟට ඊට එහා පැත්තෙන් බණ්ඩක්ක පාත්තියක් තමයි තියෙන්නේ. දැන් බණ්ඩක්ක පැල කීපයක්ම තියෙනවා. ඉතින් කරල් ඇවිල්ලක් තියෙනවා. මල් හැදිලක් තියෙනවා. ඊට පස්සේ එතනින් එහා පැත්තේ තක්කාලි වගාවක් තමයි තියෙන්නේ. ඉතින් එතනත් ගස් කීපයක්ම තියෙනවා. ඊටත් එහා පැත්තෙන් රටකජු වගාවක් තමයි රටකජු පාත්තියක් තමයි තියෙන්නේ. ඉතින් මමත් රටකජු ටිකක් අරගෙන ආවා හදන්නත් එක්ක අපේ වත්තේ. මෙතනටත් කුඹුරයාය හරි ලස්සනට පේනවා. ඊට එහා පැත්තේ ඔයාලට පේනවා ඇති බඩේරඟු ගස් ටිකක් තියෙනවා. ඊට පිටිපස්සට වෙන්න සූර්යකාන්ත වගාවක් තමයි තියෙන්නේ. ඉතින් අපි යමු ඒක බලන්න. මෙන්න මේ ලියද්ද දිගේ තමයි එතනට යන්න ඕනේ. ඉතින් මේ දෙපැත්තේ බඩේරඟු තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ වගේ තාම කරල් නැහැ. මල් නම් පිපිලා තමයි තිබුණේ. මේ තියෙන්නේ සූර්යකාන්ත වගාව. ඉතින් මෙතන සුද්ධ කරලා නැහැ. ඉතින් ඔයාලට පේන වැඩි අතරින් පතර සූර්යකාන්ත පැල ගොඩක් තියෙනවා මෙතන. ඉතින් මල් පිපුණාම නම් හරිය ලස්සනට තියෙයි. එතකොටත් මම ඔයාලට ඒක පෙන්නන්නම්.
ඊට පස්සේ අපි ආවා දළු ටිකක් කපා ගන්න ජූස් හදන්නත් ඕනේ ගෙදර අරන් යන්නත් ඕනිනේ. ඉතින් මෙන්න මේක තමයි කපා ගත්තේ. ඊට පස්සේ ඒක අරන් යන්න ලේසි විදිහට අපි පොඩි කෑලි වලට කපලා මේ විදිහට ගැට ගහගත්තා. නැත්තම් මේවා දිග වැඩි අරගෙන යන්න අමාරුයිනේ. ඒක හන්දා. ඉතින් ජූස් එක හදලා ඊටු ටික අපි ගෙදර අරන් යන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ ටිකත් ගත්ත ගෙදර අරගෙන යන්න. ඉතින් මම දාස්පෙතිය වේලිච්ච මල් තමයි බලන්න ආවේ. තිබුණේ නැහැ. පැල ටිකක් තමයි හම්බ වුණේ. ඉතින් ඊට පස්සේ අපි ගියා මඤ්ඤොක්ක දළු ටිකක් කපා ගන්න. ඒකත් අපේ වත්තේ හිටවන්නම තමයි. අපේ වත්තේ හිටවලා තිබුණා. හැබැයි ඒවා මැරිලා ගියා. ඒක නිසා අපි හිතුවා ආයෙම දළු ටිකක් අරගෙන ගිහිල්ලා හිටවන්න. ඉතින් මේ ටික තමයි අපි අරගෙන යන්න ලෑස්ති කරගත්තේ. ඉතින් මේ දේවල් හිටවනකොට ඒව වෙනම වීඩියෝ එකේ මම ඔයාලට අරගෙන එන්නම්. ටිකක් දවල් වෙලා ටවුන් එකට යන අතරේ අහම්බෙන් වගේ මං ආසම කරන තවත් කෑමක් හම්බ වුණා. මේ තමයි නෙළුම් බට්ට. මං හිතනවා ඔයාලා මේවා දැකලා ඇති, කාලා ඇති සහ මේවා ගැන දන්නව ඇති කියලා. ඉතින් මට නම් කොච්චර කෑවත් එපා වෙන්නේ නැහැ. ඒක නිසා මම ටිකක් වැඩිපුර අරගත්තා. මෙතන 105ක් තමයි තිබුණේ. ඉතින් මම රුපියල් 200කම අරගත්තා. මම පෙන්නන්නම් කොහොමද මේවා කන්නේ කියලා. ඉතින් මේවා අමුයෙන් කන්නත් පුළුවන්, තම්බල කන්නත් පුළුවන්. මේ විදිහට නෙළුම් බට්ට අරගෙන මේව කැඩුවට පස්සේ ඔයාලට නෙළුම් ගැට ටික වෙන් කරගන්න හරිම ලේසි. ඔයාලා තම්බල කනවා නම් මේ විදිහට නෙළුම් ගැට වෙන් කරලා වෙනම අරගෙන තම්බන්නත් පුළුවන්. එහෙම නැත්නම් නෙළුම් බට්ට පිටින්ම තම්බන්නත් පුළුවන්. ඊට පස්සේ නෙළුම් ගැටේ දෙකට කඩාගත්තට පස්සේ මේ වගේ කොළ පාට කොටසක් තියෙනවා. ඒ කොටස අයින් කරලා මේ සුදු පාට මදේ කොටස විතරයි කන්න ඕනේ. මොකද ඒ කොළ පාට කොටස කාටරහයි ඒ වගේම හරිම තිත්තයි. ඒක නිසා ඒක කන්න බෑ. ඒක අයින් කරලා සුදු පාට කොටස තමයි කන්න තියෙන්නේ. කතාවෙන් කතාව නෙළුම් ගැට ටික ඔක්කොම මං ගලව ගත්තා. ඉතින් මං කොටසක් අමුවෙන් කෑවා. ඊටර ටික තම්බන්න තමයි හදන්නේ. සාමාන්‍ය විදිහට ලුණු චුට්ටක් දාලා වතුරට මේ ටික තම්බ ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ තම්බ ගත්තට පස්සේ පාට වෙනස් වෙනවා. ඉතින් ඔයාලට එකක් කාලා බලන්න පුළුවන් හරියට තැම්බිලාද කියලා. මේ විදිහට තමයි තැම්බුණාට පස්සේ ඇතුළ පේන්න තියන්නේ. ඉතින් මේවා කනකොටත් ඇතුළේ තියෙන කොළ පාට කොටස අයින් කරලා කන්න ඕනේ, නැත්නම් තිත්තයි. ඉතින් පහවදා පාන්දරම අපි ආපහු ගෙදර එන්න පිටත් වුණා. ඉතින් මම ගෙදර ගිහිල්ලා පෙන්නන්නම් මොනවද අපි මෙහෙන් අරගෙන යන්නේ කියලා. ඉතින් යන අතර මග අපි පැණි ආප්ප ගත්තා. පොල් පිටිකම හරියෙන් තමයි ගත්තේ. හරිම රසට තිබුණා. ඉතින් ප්ලේන් ආප්පත් ගත්තා. ඉතින් ඒවත් කාලා අපි දැන් මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඔන්න දැන් අපි ගෙදර ඇවිල්ලා තමයි ඉන්නේ. මම පෙන්නන්නම් අපි මොනවද මෙහින් අරගෙන ආවේ කියලා. ඉතින් මුලින්ම අන්නාසි කෙඩි දෙකක් තියෙනවා. ඒත් එක්කම අන්නාසි පැලයකුත් තියෙනවා. මේක ගත්තේ අපි අපේ වත්තේ හිටවන්න. ඉතින් මෙහෙත් අන්නාසි තියෙනවා. හැබැයි අපි තව පැලයක් අරගෙන ආවා. මේකත් මෙහෙ හිටවන්න ඕනේ. ඊළඟට ගොටුකොළ පැල ටිකක් වැඩිපුර මම අරගෙන ආවා. මොකද මම ඔයාලට පෙන්නවා මම මේ හිටවපුවා ඔක්කොම මැරිලා ගියා. ඒක නිසා ආයෙම හිටවන්න ඕනේ. ඒ නිසා මම මේ ටිකත් අරගත්තා. ඊළඟට තියෙනවා අසමෝදකම් කොළ. ඉතින් මෙතන මම කලින් කිව්වා වගේ අපි කන්න හරිම අස කෑමක් පොල් දාලා දෙහි දාලා සම්බෝලයක් විදියට හදලා කන්න පුළුවන්. ඉතින් අපි ඒවත් අරගෙන ආවා. ඊළඟට තියෙනවා අලුත්ම වැටකොළු කරල්. ඉතින් මම කලින් ඔයාලට පෙන්නවා මතක ඇති වැටකොළු වැල් කීපයක්. ඉතින් ඒ වගේන් තමයි මේවා කඩාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන මෑ කරල් තියෙනවා. ඉතින් මේවත් එහෙමයි අලුත්ම ඒවා. ඊළඟට මට ආයම නෙළුම් බට්ටු ටිකක් හම්බ වුණා. ඒ ටික මම කෑවේ නෑ. ගෙදර අරගෙන ආවා. ගෙදර ඇවිල්ලාම කන්න කියලා හිතාගෙන ඊට පස්සේ තියෙනවා මොනවාද බණ්ඩක්කත් අලුත්ම බණ්ඩක්ක තමයි මේ තියෙන්නේ. ඉතින් දැන් අපි එනකොට අපේ බණ්ඩක්ක ගස්සල කරල් හැදලා තිබ්බ මම පෙන්නන්නම්. මෙතන තියෙන්නේ අසමෝදකම් ඇට. ඔයාලා දැක්කන ඉස්සෙල්ලා අසමෝදකම් කොළ
අසමෝදකම් ගස් ඒ වගේ ඇට තමයි මේ තියෙන. මං ඇට ටිකක් අරන් ආවා මෙහෙත් පාත්තියක් දාගන්න. මොකද අපි හරිම ආස හන්දා. ඉතින් ඒවා හිටවනකොට ඒවා වෙනම වීඩියෝ එකකින් මං ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන අසමෝදකම් ඇටයි අසමෝදකම් කොළයි. ඔය ටිකත් හදන්න ඕනේ. ඉතින් අපි බලමු ඉස්සරහට මේ වැඩ ටික ඉවර වුණාම. ඊට පස්සේ තියෙනවා මෙතන උක් දණු කීපෙකුත් අපි කඩාගත්ත ඒවා අරගෙන ආවා. ඒත් එක්කම මඤ්ඤොක්ක දණු ටිකක් තියෙනවා. ඉතින් මේ ටිකත් හදන්න ඕනේ. අපි කලින් හදපුවා මැරිලා ගියා. ඒක නිසා තමයි අපි ආයෙම අරගෙන ආවේ. ඉතින් ඒ ටික අපි ඉස්සරහට හදමු. ඊළඟට තියෙනවා මෙතන අපි දෙන්නගේ දවල් කෑම දෙක. ඉතින් අපි කෑම දෙකකුත් අරන් ආවා. ඊළඟට මෙතන තියෙනවා කැකුළු හාල්. ඊට පස්සේ තියෙනවා මෙතන කොමඩු ගෙඩියක්. මේක නම් අපේ තාත්තා තමයි දුන්නේ. ඉතින් මේ දවස්වල කොමඩු හැමතැනම තියෙනවා. ඉතින් අපිට ගෙඩියක් හම්බ වුණා. ඊළඟට මෙතන තියෙනවා කිරි පැකට්, හයිලන්ඩ් කිරි පැකට් තියෙනවා චොක්ලට් ෆ්ලේවර් එකෙන්. ඊට පස්සේ මෙතන තියෙනවා රටකජු, පොතු අයින් කරපු රටකජු තියෙනවා. ඊළඟට කෙසෙල් තියෙනවා, ඉදවන්න තමයි මේවා තියෙන්නේ. ඊට පස්සේ ආයෙම රටකජු තියෙනවා පොතොත් එක්ක. ඉතින් අපේ වත්තේ මම රටකජු ටිකක් හදන්න තමයි හිතාගෙන ඉන්නේ. ඊළඟට බඩේරඟු පිටි එකක් තියෙනවා. මේක නම් ආච්චි තමයි දුන්නේ. ඉතින් මං හිතාගෙන ඉන්නවා අද රැට මේ පිටි ටිකෙන් රොටි හදන්න, බඩේරඟු පිටි වලින් රොටි හදන්න. ඉතින් මම එකත් ඔයාලට පෙන්නන්නම්. ඊට පස්සේ මේ කප් එකේ තියෙනවා වැලි තලප. ඒවා චූටි නන්දකින් තමයි හම්බ වුනේ. ඊට පස්සේ මෙතන තියෙනවා ආස්මි දෙකක් තියෙනවා මෙතන අපි දෙන්නට. ඊට පස්සේ තියෙනවා ආලු කෙසෙල් අවරියක්. මේක නම් උයන්න තමයි අරගෙන ආවේ. ඊට පස්සේ තියෙනවා මෙතන බටර්, හයිලන්ඩ් බටර් දෙකක් තියෙනවා මෙතන. ඊළඟට මෙතන තියෙන්නේ මම ආසම කරන තවත් එක කෑමක්. ඒ තමයි දුම් කරවල. ඉතින් අනුරාධපුරේ පැත්තේ යනවා නම් මේවා හොයාගන්න හරිම ලේසි. ඉතින් අපි යන හැම පාරම අපේ තාත්තේ මේවා අරගෙන තියලා තියෙනවා මට. ඉතින් මේ පාරක් තිබුණා. ඒ ටික මං අරගෙන ආවා. ඉතින් දැන් මට මේක හදන ගමන් ඉවසිල්ලක් නැතුව තමයි ඉන්නේ. ඉතින් ඔය ටික තමයි ගමේ ගිහිල්ලා එනකොට අපි අරගෙන ආවේ. ඉතින් මේ ටිකට අමතරව තව උදැල්ලකුත් හදලා තිබුණා. ඉතින් ඒකත් අපි අරගෙන ආවා අපේ වත්තේ වැඩට. තව හාල් තියෙනවා. ඉතින් ওই ටික තමයි මං කලින් කිව්වා වගේ බඩේරඟු පිටි ටිකෙන් මම රැඩ රොටි ටිකක් තමයි හදාගන්න මේ ලෑස්ති වෙන්නේ. ඉතින් එහෙනම් මෙතනින් මම මේ වීඩියෝ එක ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එකේ මම හිතාගෙන ඉන්නවා අපි ගමේ ගිහිල්ලා අපේ වගාවට එකතු කරගන්න අරගෙන ආව දේවල් පැල කරන වීඩියෝ එක, හිටවන වීඩියෝ එක ඔයගොල්ලන්ට අරගෙන එන්න. ඉතින් එහෙනම් ඒ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් thank you for watching.